උතුරු මැද පළාතේ කුල කුමරිය. අයිබෝවන් අද ඉන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ. ප්‍රධාන පීඨ 6කින් සමන්විත මේ විශ්වවිද්‍යාලය ප්‍රධාන කොටස් දෙකක් යටතේ පිහිටලා තියෙනවා. අද අපි මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ රජරට විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රධානම භූමිය ඇතුළට. අපි ගිහින් බලමු උතුරු මැද පළාතේ කුල කුමරිය කොච්චර ලස්සනයිද කියලා. එදදාස් 996 අවුරුද්දේ ජනවාරි මාසේ 31 වෙනිදා තමයි මේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකීය අධ්‍යාපනයට විවෘත වෙන්නේ. මෙතන විශ්වවිද්‍යාලයක් වෙන්න කලින් තිබිලා තියෙන්නේ ගමක් සහ ඒක ආශ්‍රිත වැවක්. හැබැයි ගම්මුදාව ආවට පස්සේ ගම්මුදාව සංකල්පයෙන් පස්සේ ගම සහ වැව කියන දෙකම අයින් වෙලා මෙතන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ආරම්භ කරලා තියෙනවා. එදා ඉඳන් අද වෙනකන් ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපනයේ අපූර්ව කේන්ද්‍රස්ථානයක් විදිහට මේ රජරට විශ්වවිද්‍යාලය හඳුනා ගන්න පුළුවන්. අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 12ක් ආවට පස්සේ එහෙම නැත්නම් මිහින්තලේ ඉඳන් කිලෝමීටරයක් ආවට පස්සේ ඔයාලට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට එන්න පුළුවන්. මේ විශ්වවිද්‍යාලය ප්‍රධාන පීඨ 6කින් සමන්විත වෙනවා. මේ පීඨ 6ත් ප්‍රධාන කොටස් දෙකකට තමයි තියෙන්නේ. අපි අද මේ ඉන්නේ රජරට විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රධාන පරිසරයේ. මේකේ ප්‍රධාන පීඨ 4ක් තියෙනවා. ඇප්ලයිඩ් එක, ඒ වගේම සෝෂල් එක, ටෙක් එක සහ මැනේජ්මන්ට් එක තමයි මේ පරිසරයේ තියෙන්නේ. මේකට එළියෙන් මෙඩිසින් එක සහ ඇග්‍රි එක දකින්න හම්බ වෙනවා. එතකොට ඔය කියන විශ්වවිද්‍යාලයේ තියෙන දේවල් ටිකත් එක්ක 6000කට වඩා වැඩි ළමයි ප්‍රමාණයක් මේ රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. රජරට කිව්වහම ටිකක් සම්පත් අඩුයි වගේ එකක් හිතනවනේ. හැබැයි මේ ඉන්නේ සම්පත් අඩු තැනක නෙවෙයි. ආවට පස්සේ තමයි අපි දැක්කේ සම්පත් වැඩිම විශ්වවිද්‍යාල වලින් එකක් මේක. මේකත් එහෙම තරක් මේ තමයි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පිහිටුම් තටාකය. මීටර් 50ක් දිග, මීටර් 25ක් පළල, අන්තර්ජාතික මට්ටමේ ඕනම පිහිනුම් තරඟයක් තියන්න පුළුවන්
පූල් එකක් තමයි මේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට හම්බෙලා තියෙන්නේ. කෙනෙක් අහන්න පුළුවන් ඇයි අපි විශ්වවිද්‍යාලයකට ආවේ කියලා. සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට එන්න හැමෝම බලාගෙන ඉන්නවනේ. එතකොට මේක එන්න ආසාවෙන් ඉන්න, එන්න බලාපොරොත්තුෙන් ඉන්න තැන. අපිට හිතනවා ඒ වගේ තැනක් පෙන්වන්න. දැන් සාමාන්‍යයෙන් මේ විශ්වවිද්‍යාලය මේ දවස්වල ලෑස්ති වෙන ගමන් තියෙන්නේ විශ්වවිද්‍යාල ක්‍රීඩාවලිය සඳහා. මේ ඒකට ලහි ලහියේ සූදානම් වෙනවා මේ රජරට විශ්වවිද්‍යාලය. ලංකා වටේට මේ වගේ ගොඩක් ලස්සන තැන් අපිට තව බලන්න ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් අපි ඒ ලස්සන තැන් ටික තාම ඉක්මනින් ඔයාට පෙන්වන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් travel with ජාලිය ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු.